මූලික රෝහලක් ලෙස පැවති හොරණ රෝහල 2022යි 6යි 3 වන දින දිස්ත්‍රික් මහ රෝහලක මට්ටමට උසස් කර ඇති අතර දැනට බස්නාහිර පළාත් සභාව යටතේ පරිපාලනය වෙනවා. මේ වන විට එම රෝහලේ මුළු ඇඳන් ධාරිතාව 544ක් වන අතර අනුමත කාර්ය මණ්ඩලය 739ක්. හොරණ ප්‍රදේශය සහ ඒ යට කළුතර කොළඹ සහ රත්නපුර දිස්ත්‍රික් වලට අයත් ප්‍රදේශ ආවරණය කරමින් මධ්‍යගතව පිහිටා ඇතිම රෝහල මගින් ආසන්න වශයෙන් ලක්ෂ 10ක් පමණ වූ ජනගහනයකට සෞඛ්‍ය සේවා සපයනු ලබනවා. දිස්ත්‍රික් මහ රෝහලක් ලෙස තෘතීක සත්කාර සේවා සැපීම පිණිස අදාළ පහසුකම් සහ මානව සම්පත ඉහළ නැංවීමේ අවශ්‍යතාවය අනුව එම රෝහල සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට පවරා ගැනීම යෝග්‍ය බවට හඳුනාගෙන ලැබ තිබෙනවා. ඒ සඳහා බස්නාහිර පළාතේ ගරු ආණ්ඩුකාරතුමාගේ එකඟතාවය ලැබිලා තියෙනවා. ඒ අනුව සියලුම භෞතික හා මූල්‍ය වත්කම් ඇතුළුව හොරණ දිස්ත්‍රික් මහ රෝහල සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතට පවරා ගැනීම පිණිස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව මාධ්‍ය මණ්ඩලය විසින් අනුමත කළා.